ආයුබෝවන් හැමෝටම. අද මම කතා කරන්නේ සුසාන චාරිත්‍ර ගැන. එහෙම නැත්නම් අපි අතරින් කෙනෙක් මිය ගියාට පස්සේ අපි ඒ දේහයට විශේෂ සැලකිල්ලක් දක්වන්න යොමු වෙන්නේ ඇයි කියන එක ගැන කතා කරන්නේ. ඒකට අපි දන්නා මේ මනෝ විශ්ලේෂණාත්මක මානව විද්‍යාවෙන් කරන්නේ මේ වගේ සංස්කෘතික සංකීර්ණ වලට අපි පෙළඹෙන්නේ. එහෙම නැත්නම් අපි සංජානනිකව මේ දේවල් ප්‍රේරණය වෙන්නේ ඇයි කියන එක ගැන හොයා බලන්න. ඒකට අපි මුලින්ම මේ ඉස්සරහට යන්න කලින් මේ පොඩි වචන ටිකක් තියෙනවා දැනගන්න. එකක් තමයි මේ සංජානනය, දෘෂ්ටිවාදය සහ උපරිව්‍යුහය කියන දේවල් ගැන. එතකොට අපි දන්නවා මේ සංජානනය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේ දෙයක් ජානනය කරගන්න මොකක්ද කියන එක ගැන කතා කරන්න. උදාහරණයක් විදිහට අපි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් අපේ පැවැත්ම තහවුරු කරගන්න. අපේ මේ සහජීව කප්පාදු වීම. එහෙම නැත්නම් අපි කියනවා මේ සහජීව අපිට අඩුයි. ඒ කියන්නේ අපි සහජීවීව පෙළඹෙන්නේ නැහැ අනිත් සත්තු වගේ. එකක් ප්‍රයිමේට්ලා විදිහට බොහෝ වඳුරෝ සහ මේ මගේ පිටිපස්සේ දැන් ඉන්න ඊළඟ ටිකක්. එතකොට එයාලගේ පැටව පව දේවල් සංජානනය කරගන්නවා. මොකද එයාලට සහජීව හරි අඩුයි. එතකොට අපිට ඊටත් වඩා අඩුයි. මොකද අපි පරිණාමිකව අපි සම්පූර්ණයෙන්ම උපතේදී අර වැඩෙන්න කලින් එළියට යනවා. මොකද එහෙම නැත්නම් අපිට අර පරිණාමික අපි දිගු කාලයක් අර උපත් මරණයත් එක්ක වෙනස් වෙලා අපි කලින් ඉපදිලා මවුරක වරණ එහෙම නැත්නම් යාර රැක බලා ගැනීමත් එක්ක හැදෙන හින්දා අපේ මොළයේ මේ දේවල් වල සංජානනික එළඹෙන්න තමයි යොමු වෙලා තියෙන්නේ. ඒතර අපි දේවල් සංජානනය කරගන්න. එතකොට උදාහරණයක් විදිහට අපි ඇවිදින්න එක පවා වෙන්න පුළුවන්, අපි ගස් නගිනක වෙන්න පුළුවන්, අපි පීරණක වෙන්න පුළුවන්, අපි දෙයක් කරන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගල්ලා විදයක් හදාගන්න එක හෝ වෙන ඕනම දෙයක්. ඒ කියන්නේ අපි පැවැත්ම තහවුරු කරගන්න අපිට අවශ්‍ය කරන සියලු වේදේ. එහෙම නැත්නම් අපේ සියලු හැකියාවන් අපි සංජානනය කර ගැනීමකට තමයි පෙළඹෙන්නේ. එතකොට මේ දේවල් සංජානනය කරගන්න අපි දැකලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක් දෙයක් දැකලා එතකොට අපි ඒක දේ සංජානනය කරගන්න. එතකොට උදාහරණයක් විදිහට මම මේ දැන් කරන YouTube වීඩියෝ එක. එතකොට පළවෙනි වතාවට වඩා දැන් දෙවෙනි වතාව වෙද්දී ඒක වෙනස්. මොකද මම මේ පළවෙනි වතාවේ සංජානනය කරගත්ත දේවල් ටිකක්. මොකද ඒක බෝරින්. එහෙම නැත්නම් අර එක තැන ඉදි කරන අමාරුයි. එතකොට ඒ වගේ අදහස් ටිකක් මට එළියෙන් හම්බුණා. එතකොට ඒව තමයි දෘෂ්ටිවාදාත්මකව මට බලපෑවේ. එහෙම නැත්නම් මම දෙයක් අවිඥානිකව කරන්න. එහෙම නැත්නම් මම හිතන්නේ නැතුව සාමාන්‍ය අපි දෙයක් කරන විදියට කෙරෙන්න බලපාපු වෙනස් වීම තමයි මේ දෘෂ්ටිවාදාත්මකව අපිට බලපාන්නේ. එහෙම නැත්නම් දෘෂ්ටිවාදය කියන්නේ අපි දෙයක් දිහා බලන එක. එහෙම නැත්නම් අපි දෙයකට යොමු වෙන විදිය. උදාහරණයක් විදිහට අපි කෙනෙක් එක්ක කතා කරන විදිය. එතකොට අපි දෙයක් ගන්න විදිය, අපි ඒකට දෙයක් දැනකින් තියෙන විදිය. ඒ ඕනම දෙයක් දෘෂ්ටිවාදාත්මකව තමයි අපි සිද්ධ වෙන්නේ. එතකොට අපි මේකට අපි කියන්න පුළුවන්. එතකොට අපි සංස්කෘතිකව අපි ගත්ත දේවල් හැම නැත්නම් අපි සංජානනය කරගත්ත දේවල් තමයි මේ දෘෂ්ටිවාදාත්මක බලපන්නේ. එහෙම නැත්නම් අපේ මේ විඥානීය සැකසුම්, එහෙම නැත්නම් අපි කියන විඥානීය පද්ධති වල ස්වභාවය, එහෙම නැත්නම් මේ විඥානීය රටාවට අනුකූලව තමයි අපේ දෘෂ්ටිවාදයන් හැම වෙන්නේ. එතකොට අපි මුලින්ම උපරිව්‍යුහාත්මක ජීවිතය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් මෙන්න මේ සංස්කෘතික දේවල් වලින් එහෙම නැත්නම් අපි මේ පදනම ඕනම දෙයක පදනම වෙන්නේ අපි ඉන්න පරිසර පද්ධතිය. එතකොට මම ඉන්න මේ කැලෑව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඇන්සෙස්ටර්ලා හිටපු එහෙම නැත්නම් අපේ පුරාතනයේ අපේ මුතුන් මිත්තු ජීවත් වෙච්ච කලාවක් වෙන්න පුළුවන්. එතකොට මේ පදනම ඇතුලේ එයාලා සර්වයිව් වෙන්නේ. එහෙම නැත්නම් එයාලගේ පැවැත්ම තහවුරු කරගන්න. එයාලා හදාගත්ත ජීවිත ස්වභාවය. එතකොට අපිට කියන්න පුළුවන් ඒකේ ලොකු සත්තු හිටියනම් ටිකක් හරක් ඒ කියන්නේ විශාල සත්තු හිටියනම් එතකොට එයාලව දැඩයන් කරාද? එහෙම නැත්නම් එයාලා පොඩි පොඩි සත්තු අල්ලගෙන කෑවද? එහෙම නැත්නම් එයාලා ගෙඩි හොයාගෙන කෑවද? එතකොට මෙන්න මේ ජීවිතයට අවශ්‍ය කරන දේවල්. එහෙම නැත්නම් එයාලා මේ ජීවිතයේ තියෙන පදනම තුල පවත්වා ගන්න යොමු වෙච්ච විදිහ තමයි එයාලගේ උපරිව්‍යුහාත්මක ජීවිතය වෙන්නේ. උදාහරණයක් විදිහට එයාලා සමහර විට ගල් ගුහාවක හිටියා වෙන්න පුළුවන්. එයාලා තනිතලාවක ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ පරිසරය අනුව එයාලගේ උපරිව්‍යුහාත්මක ජීවිතය වෙනස් වෙනවා. එතකොට අපිට කතා කරන්න පුළුවන් මෙන්න මේ උපරිව්‍යුහාත්මක ජීවිත තුළ තිබ්බ මෙන්න මේ සුසාන චාරිත්‍රය. එහෙම නැත්නම් අපි ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපිත් එක්ක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අපේ ගෝත්‍රයේ කෙනෙක් වෙන්න පුළුවන්. අපිත් එක්ක මේ ඉඳලා නැති වෙච්ච කෙනෙක්. එහෙම නැත්නම් මිය ගිය කෙනෙක්ගේ දේහයට අපි මේ වගේ විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඇයි කියන එක ගැන කතා කරන්න තමයි අපි යොමු වෙන්නේ. එතකොට ඇත්තටම ඇයි මෙහෙම දෙයකට අපි යොමු වෙන්නේ? එහෙම නැත්නම් අපි සංජානනිකව මේ දෙයක් කරගන්න කලින් එහෙම නැත්නම් අපි මේ අවිඥානික මේ දෙයට ප්‍රේරණය වෙන්නේ ඇයි කියන එක ගැන තමයි මේ මනෝ විශ්ලේෂණාත්මක මානව විද්‍යාවෙන් අපි කතා කරන්නේ. එතකොට මේක මගේම පර්යේෂණයක්. මම මුලින්ම එතකොට කරේ මේ කෙනෙක් මිය ගියාට පස්සේ ඇයි අපි මෙහෙම යොමු වෙන්නේ? එහෙම නැත්නම් ඇයි අපි යාගේ දේහය වහන්න හරි වල දාන්න හරි අපි යාගේ දේහයට මේ විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඇයි කියන්නේ? අපි මුලින්ම අපේ පුරාතනයේම ජීවිතවලට ඒතර අපි දන්නවා එයාලගේ දේහයක් එහෙම නැත්නම් එයාලා අතර ඉන්න කෙනෙක් මිය ගියාට පස්සේ දේහයට විශේෂ සැලකිල්ලක් දක්වන. එහෙම නැත්නම් එයාලා ගල් ටිකක් තියලා දේහය ආවරණය කිරීමක් කරන්න යනවා. එතකොට ඇයි අපි මෙහෙම දෙයක් කරන්නේ? කියන්නේ අපි මුලින්ම අපි මෙහෙම දෙයකට ප්‍රේරණය වුණේ. උදාහරණයක් විදියට ඒ දේ අපිට බලන්න පුළුවන් මෙන්න මෙහෙම දේවල් වලින්. ඒ කියන්නේ මේ ගෝත්‍රය තුල එයාගේ දරුවෝ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මිය ගියේ සාමාන්‍ය දරුවන් ඉන්න මවක් නම්. එතකොට ඒ දරුවෝ ඒ අම්මට
සබඳියාවක් එහෙම නැත්නම් අපි කියන රිලේෂන් එකක් එහෙම නැත්නම් සම්බන්ධයක් තියෙන. එතකොට ඒ වගේ මිය ගියාම එතකොට අර දැනෙන දුක එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේක අපේ කාන්සාමයේ තත්ත්වයක් එහෙම නැත්නම් අපේ තියෙන විඥානීය තත්ත්වයක් අවරෝධනය වීම මේ බ්ලොකේඩ් කියලා කියන එක. කියන්නේ අපි හිතන්නේ නැති දෙයක් එහෙම නැත්නම් අපිට දරා ගන්න බැරි දෙයක්. අපිට ජීවිතේ රියලයිස් කරගන්න එහෙම නැත්නම් ජීවිතේ යථාවක් විදිහට දකින්න අමාරු දෙයක් කාන්සාවක් විදිහටපත් වෙලා අපි විවිධාකාර නියුරෝසික ප්‍රේරණා සිද්ධ කරනවා. එහෙම නැත්නම් අපි කියන්නේ අපිට පාලනය කරගත නොහැකි ක්‍රියාවන් වලට අපි යොමු වෙනවා. උදාහරණයක් විදිහට මේ මවමිය යාම කියන දේ දරුවන්ට තදබල ලෙස බලපාන දෙයක්. එතකොට එයාලගේ තියෙන සම්පූර්ණ විඥානීය ලෝකය එහෙම නැත්නම් එයාලගේ හැදිච්ච සම්පූර්ණ ලෝකේ කඩාය වැටෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් එයාලා ඒ අවරෝධනයත් එක්ක ඇන්සයිටි එකකින් එහෙම නැත්නම් කංසාවකටපත් වෙලා කාන්සාවකින් නියුරෝසිකව කරන ප්‍රකාශන ගොඩාක් තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට මේක දැන් විෂයානුබද්ධ විෂයානුවචන වලින්ම කිව්වට ඒක හරි සරල දෙයක්. උදාහරණයක් විදිහට අපි අඬන එක වෙන්න පුළුවන්, අපි කෑ ගහන එක වෙන්න පුළුවන්. ඒ සියලු දේ නියුරෝසිකයි. එහෙම නැත්නම් අපිට මේ අර වලක්වා ගන්න එහෙම නැත්නම් අපිට හිතලා අල්ල ගන්න පුළුවන් වුණත් ඒ දේ කරන්න බෑ. අපිට ඒ තරමට ප්‍රේරණය වෙනවා. එහෙම නැත්නම් අපි ඒදී අර නියුරෝසිකව ප්‍රකාශනය වීමක්. එතකොට අපිට මේක කියන්න පුළුවන් නිකන් අර පෘථුවියේ තියෙන ලාවා ටිකක් අර ගිනි කන්දකින් එකපාරට විදාරණය වෙන්නේ. එතකොට ඒක නවත්ත ගන්න බෑ. හැමුණොත් ඒක වෙන තැනකින් යනවා. එතකොට අර එතනින් ප්‍රකාශ වෙන්න තියෙන දෙයක් තමයි මේක. එතකොට මුලින්ම අපි බලමු මේ වගේ නියුරෝසිකව අපි ප්‍රේරණය වෙන දෙයක් කොහොමද මේ මීනියක් එහෙම නැත්නම් මේ දේහයක් වල දාන්න එහෙම නැත්නම් ඒ දේ ආරක්ෂා කරන්න හරි ඒ දේ ගල් වලින් ටිකක් හරි වහන්න හරි මොකක් හරි මෙන්න මේ විශේෂ දෙයකට එහෙම නැත්නම් විශේෂ සැලකිල්ලක් දක්වන්න අපි යමු වෙන්නේ කොහොමද කියලා. එකක් තමයි දැන් මගේ වටේ මේ මැස්සෝ කිහිපයක් කරකිනවා. එතකොට මේ මැස්සෝ එලවන්න මම මෙහෙම අත මරනවා. එතකොට මේක අවිඥානිකව සිද්ධ වෙන දෙයක්. එහෙම නැත්නම් මේක අපි සිදු කරන දෙයක්. එතකොට මේ වගේ දේවල් එහෙම නැත්නම් අපි ආදරය කරන කෙනෙක් මිය ගියාට පස්සේ ඒ දේහය මිය ගියා කියලා අපිට රියලයිස් කරගන්න. එහෙම නැත්නම් අපි යත වටහා ගැනීම එහෙම අපිට කියන මේකට යත සංජානනය කර ගැනීමට නොහැකිව. එහෙම නැත්නම් අපි මේ දැඩි කාංසාවත් එක්ක අපි කැමති නෑ ඒ පුද්ගලයා මිය ගියා හෝ ඒ කෙනා අපිට එක්ක රැඳෙන්නේ නැහැ කියන එක ගැන විශ්වාස කරන්න අපි කැමති නැහැ. එතකොට මේකත් එක්ක අපි දන්නවා අපි අවිඥානිකව විවිධාකාර නියුරෝසික ප්‍රේරණාවන් වලට යමු වෙනවා. ඒක උදාහරණයක් විදිහට මේ තියෙන දේහය අපි හිතමුකෝ අපේ ගාව තියෙනවා මේ දේහයක් මේ ගිහිල්ලා. එතකොට අපි දේහයත් එක්ක රැඳෙනවා. එතකොට අපි එතනින් ඉවත් වෙන්නේ නැහැ. මොකද ඒක අපිට ඉවත් වෙන්න බෑ. අපි නියුරෝසිකව ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඒක අල්ල ගන්න හදනවා. ඒක මොකද අපිට රියලයිස් කරගන්න බෑ. මොකද එච්චර ඇන්සයිටි එකට අපි යන්න බැරි නිසා. එතකොට අපිට කියන්න පුළුවන් ඒකේ මැස්ස වහනවා වෙන්න පුළුවන්, ඒකට වෙන සත්තු වෙනවා වෙන්න පුළුවන්, කුරුල්ලෝ, කිජුලිහිණිය වගේ සත්තු ඒ බොඩි එකට වහනවා වෙන්න පුළුවන්. එතකොට අපි මෙහෙම එලවන්නේ. එහෙම නැත්නම් අපි නිතරම කලබල වෙලා ඒ දේ ආරක්ෂා කරගන්න, රකගන්න යමු වෙන එක තමයි මේ නියුරෝසිකව සිද්ධ වෙන්නේ. එතකොට අපි දන්නා මේ දෙයක් වහන්න. එහෙම නැත්නම් අපි අවට තියෙන දේවල් ටික අපිට අටක් ගාලා ඒ දේ වහන්න. එතකොට අපි දන්නා අපි කෑම එකක් වුණත් මැස්සෙක්කේදී අපි මෙහෙම අතින් වහ ගන්නවා. එහෙම නැත්නම් අපි ඕන දෙයක් හංග ගන්න පුරුදු වෙන විදිහ තමයි මෙහෙම වහ ගන්න එක. දෙයක් ටක් ගාලා තව කෙනෙක් අපින් ගණයි කියලා හිතනවා නම් අපි ඒ දේ හංග ගන්න පෙළඹෙන. එතකොට මේක අවිඥානික. එතකොට මේක බොනෝබ වඳුරන්ගේ වෙන්න පුළුවන්. ඕනෑම චිම්පන්සි වගේ දෙයක් ඒක ඒප්ස්ලා ඕනෙක් කෙනෙක්ගේ. එතකොට සහ මේ රිලවුන්ගේ පවා. මගේ පිටිපස්සේ දැන් රිලව් ටිකක් ඉන්නවා. දැන් නම් පේන්නේ නැහැ පැහැදිලිව. එතකොට මේ හැමෝම ඒ දේ අර ග්‍රහණය කරගන්න හංග ගන්න පෙළඹෙන එකක්. එතකොට මේක සියලු සතුන්ගේ තියෙන උදාහරණයක් විදිහට අපි පූස් පැටියෙක්ට මාළු කෑල්ලක් හරි මොකක් හරි දෙයක් දුන්නොත් එතකොට ඒක ගන්න තව කෙනෙක් එනවා නම් තහ පූසෙක් එනවා නම් එයාට අග්ගාලා එක කවර් කරගන්න. එතකොට බල්ලෝ ඕනම සතෙක් මැමල්ස්ලා ගොඩාක් සත්තු. ඒ විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න ගොඩාක් සත්තු. ඒවා රෙප්ටයිල්ස්ලා පවා එහෙම. කිඹුල පවා එහෙම. එතකොට මේ දේ යාර එයා හංග ගන්න පෙළඹෙන දෙයක්. එහෙම නැත්නම් එයා රක ගන්න පෙළඹෙන දේ තමයි මෙන්න මේ විදිහට අපිට මෙතෙන්දි අවිඥානිකව යොමු වෙන්නේ. ඒ කියන්නේ මේ අපි අවිඥානික ක්‍රියාවලියක්. එහෙම නැත්නම් මේ යාන්ත්‍රණයට අපි ලක් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ අපිට කතා කරන්න පුළුවන් මේ වගේ දෙයකට. ඒ කියන්නේ මේ වගේ දේහයක් රකගන්න අපි අර වගේ ගල් ටිකකින් මේ දේ ටක් ගාලා ආවරණය කරගන්න. මොකද අපි සමහරවිට මුලින් මේ දේ බදා ගන්න නැති අනිත් සත්තු වෙනවට. එතකොට අපිට මේ දේ බදා ගන්න බෑ. එතකොට අපි දන්නා මේ දේහ සිසිල් වෙලා සහ කාලයක් ඇතුළත වෙනස් විදියක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒක නරක වීමකට ලක් වෙනවා. ඒකට අපිට ඒ දේ අල්ලන්න අමාරුයි. එතකොට අපි කරන්නේ මේ දේ කවර් කරන්න. එහෙම නැත්නම් ආවරණය කරන්න. මොනවාම හරි ටිකක් ගල් වෙන්න පුළුවන්, ගස් වෙන්න මේ ගස් දර මොන හරි දේවල් වගේ පොතු දේවල් ටිකක් වෙන්න පුළුවන්. මොනවාම හරි ටිකකින් මේ දේ වහගන්න යමු වෙන එක. එහෙම නැත්නම් මේ නියුරෝසික ප්‍රේරණය වෙලා අර අපිට වටිනා කරන වස්තුව අන්සතු වීම. මේකට ඇත්තටම කියනවා අපි මේකට මේ අපි ආශාවේදී අපි මේ මෙතන වස්තු ආශාව සහ වස්තු අතර සම්බන්ධය තමයි කියන්නේ. එතකොට මේකට මනෝ විශ්ලේෂණයේදී ආශාව සහ වස්තු ග්‍රහණය එහෙම නැත්නම්
අපේ මේ ආශාව තෘප්තිමත් වෙන්නේ මේ වස්තුවත් එක්ක. මේ වස්තුවත් එක්ක කරන ගනුදෙනුවත් එක්ක. ඇත්තට මේ ගනුදෙනුවක් නෙමෙයි වස්තු සමග විසීම කියලා අපිට කියන්න පුළුවන්. ඒකට ඒක විෂයානුබද්ධ වචන සහ විෂයානුබද්ධව කියන එක්තරා ප්‍රකාශනයක්. එහෙම නැති වුණත් අපිට කියන්න පුළුවන් මේක අර මව අවශ්‍ය වීම. මම නැත්තම් මොකද අපි ප්‍රයිමේට්ලා විදිහට සහ අපි රළවැසි සත්තු විදිහට අපිට ආදරය සහ සෙනෙහස සහ මේ රැකවරණය සහ සාමූහික පැවැත්ම අවශ්‍ය වීම අපිට සහජයෙන්ම තියෙන අවශ්‍යතාවයක්. එහෙම නැත්නම් අපිට ජීව විද්‍යාත්මකව අපේ පැවැත්ම තහවුරු කරගන්න අපිට මේ සමාජීය දේ අපිට අවශ්‍යයි. එහෙම නැතුව අපිට වෙසෙන්න බෑ. උදාහරණයක් විදිහට ළමෙක් ඉපදිලා එයා කැලේ ඉඳලා අපි හිතමු නිකන් ගෝරිල් වංචියක් එක්ක හිටියා කියලා. එතකොට එයා පුරුදු වෙන්නේ ඒ සමාජයත් එක්ක. එතකොට එයා කතා කරන්න අපි වගේ කතා කරන්නේ නෙමෙයි. එතකොට අර ඒ වගේ ගෙරවිලි සද්ද වෙන්න පුළුවන්. එයා ඇවිදින විදිහ වෙන්න පුළුවන්. අන්න එතකොට ඒද සංජානනිකයි. ඒ කියන්නේ අපිට සහජීව වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි දන්නා බල්ලෙක් එහෙම වුණොත් බල්ලා කොහේ හිටියත් එයා කාලයක් ඇදී ඒ දේ පුරුදු වෙනවා. කියන්නේ ඇවිදින්නද එයා බුරන්නද ඒ දේවල් ටික පුරුදු වෙනවා. පූසු එක්ක හිටියත් එයා බුරන්න පුරුදු වෙනවා. ඒත් අපි එහෙම වෙන්නේ නැහැ. එතකොට අපි මේ මිනිස්සු විදිහට අපේ සහජීව කප්පාදු වෙලා අපි මේ සංජානනත් එක්ක පෙළඹුණාට පස්සේ අපි යමු වෙන්නේ මේ අපි අවට තියෙන අපේ සමාජීය දේ සහ අපි මේ දක්න දේවල් එක්ක තමයි අපි සංජානනය කරගෙන අපේ පැවැත්ම තහවුරු කරගන්න පුරුදු වෙනවා. එතකොට අපි දැකලා තියෙන විවිධ චිත්‍රපටි වෙන්න පුළුවන් සහ ඊටත් වඩා මේ ගොඩාක් ඇත්තටම වෙච්ච සිදුවීම් වලට ලෝකේ ඒ වගේ ළමයි ඉඳලා තියෙන කැලේ තනි වෙච්ච. එතකොට යාලා අතිශය විකෘති විදියට විකෘති කියන්න බෑ. ඉතින් අතරම කිව්වොත් ස්වභාවික විදියට යාලට අනන්‍ය වෙච්ච පරිසරයට අනුව යාලා හැඩ ගහලා තියෙනවා. එතකොට මේ ගෝත්‍ර කියන අපි වචනේ තහලා තියෙනවා. එතකොට අපි දන්නවා ගෝත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ ගෝත්‍රයක් කියන්නේ අපි සංජානනය කරගන්න දේවල් මේ එක්තරා පරිසර පද්ධතියකට අනුකූලව අපි සංජානනිකව සම්ප්‍රදායික පැවැත්මක් එහෙම නැත්නම් මේ අපේ සංජානනය අපි ඒ තියෙන පදනමත් එක්ක නිශ්චිත පවත්වාගෙන යනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි කරන ආහාර රටාවක් වෙන්න පුළුවන්. අපි දඩයන් කරන විශේෂ සත්තු జాතියක් වෙන්න පුළුවන්. අපි ඉන්න පරිසරය වෙන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන එක්තරා සමාජ දේශපාලනික පරිව්‍යුහාත්මක පැතිකඩ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හෙජමොන් කෙනෙක් ඉන්නවද එහෙම නැත්නම් ඒ ගෝත්‍රේ නායකයෙක් ඉන්නවද එහෙම නැත්නම් එයාලා මොනවද කරන්න කියන එක ගැන සිද්ධ ඒ කියන්නේ ඒ දේවල් අපි යොමු වෙන විදිය. එතකොට ඒක තමයි සමාජ ස්වභාවික අපේ ජීවන පැවැත්ම ස්වභාවය. ඒක තමයි සංජානනයත් එක්ක අපි පවත්වා ගන්න. එතකොට ආයිමත් කියනවා නම් මේ නියුරෝසිකව අපි මේ දේහයක් වළක්වා ගන්න. එතකොට අපි දන්නවා දැන් අර මම කතා කරා මේ ගල් වලින් වහ ගන්න පුරුදු වෙන එක. එහෙම නැත්නම් අපි ඒ දේ ටක් ගාලා කවර් කරගන්න රැක ගන්න පුරුදු වෙන එක තමයි මුල්ම අපේ ප්‍රේරණ අවස්ථාව. එහෙම නැත්නම් මේ දේහයක් රැක ගන්න පුරුදු වෙන ප්‍රේරණ අවස්ථාව වෙන්නේ. එතකොට මේක දෘෂ්ටිවාදාත්මක අපිට අනික් අතට බලපාන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මුල්ම අවස්ථාවේ එහෙම දේහයන් වල ගල් වලින් ආවරණය කරන්න ඊට පස්සේ අපිට සමහරට එහෙම ගල් නැති අවස්ථාවකදී අපි දැනගන්නවා මේ දෘෂ්ටිවාදාත්මක මේ දේහය ආවරණය කරන්න අවශ්‍යයි කියලා. ඒකට අපි හිතමු ගල් නැති පරිසරයක නම් අපි කරන්නේ මොනවා හරි අතේ තියෙන ඉන ටිකකින් එහෙම නැත්නම් අස්ති කැබලි ටිකකින් සතුන්ගේ අපි මේ පොළොව ටික කාරන්න බලනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙයට අපි යමු වෙනවා. මොකද අපි දෘෂ්ටිවාදයක් තියෙනවා මේ දේහය අනෙකුත් සතුන් කන්න නැතුව එහෙම නැත්නම් ඒ දෙයට හානියක් නොවෙන අපි තැම්පත් කරගන්න ඕනේ කියලා. ඒකට අපි ගල් තියෙන එකක නම් අපි එහෙම නැත්නම් මොකක් හරි වටේ තියෙන දේවල් ටික අපි ආවරණය කරා. ඒ වගේ අපිට දැන් දෘෂ්ටිවාදාත්මක දෙයක් තියෙනවා මේ දේ අපිට දේහය රැක ගන්න අවශ්‍යයි කියන එක. එතකොට අපි මේ දේ පොළව හාරලා වෙන්න පුළුවන් ඕනෑම විදිහකට ඒ දේ තැම්පත් කිරීමකට පෙළඹෙන්න මූලිකම හේතුවක් තමයි ඒක. එතකොට මේක අවිඥානිකව සිද්ධ වෙන දෙයක්. එහෙම නැත්නම් අදට පවතින මේ උපරිව්‍යුහාත්මක ජීවිතයේ තියෙන සම්පූර්ණ ලක්ෂණ එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අත්‍තරම පොඩක් මේ පාර පොඩ අමාරුයි. ඒ කියන්නේ අපි මේ වෙච්ච ජීවිතය එහෙම නැත්නම් අපි මේ අදට පවත්වාගෙන යන උපරිව්‍යුහාත්මක ලක්ෂණ ටික අපි කොහොමද තියාගන්නේ? එහෙම නැත්නම් අපි මේ සුසාන චාරිත්‍ර වගේ දේවල් අදටත් කරන්න යමු වෙන්නේ. එහෙම නැත්නම් මේ දෘෂ්ටිවාදාත්මක අපි ජීවිතේ කරන විශේෂ දේවල් වල අපි යමු වෙන්නේ නැහැ කියන එක ගැන කතා කරන්න සාහිත්‍ය දේව ගැන විග්‍රහයක් කරන්න තමයි මේ වගේ අපි විශ්ලේෂණයකට යමු වෙන්නේ. එතකොට අපි දන්නා මේ වගේ දේහයක් තිබුණා. ඒ දේ කවර් කරා. ඊට පස්සේ අපිට දෘෂ්ටිවාදයක් හම්බුණා. සහ අපි ඉස්සරහට යන්න අපි ඒ දේ වෙනස් විදිහකට පරිණාමයකට යනවා. නැත්තම් දැන් යතාවට අපි මේ දේහය වහද්දි අපි ටිකක් ඒ ශරීරයට වෙනස් ආලේපනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අර හිතන දේවල් එක්ක එහෙම නැත්තම් ඒකත් උත්තර අපේ සංජානනික දෙයක්. ඒ කියන්නේ අපි දෙයක් පලඳන්න එහෙම නැත්තම් අපි දෙයක් ඇඟේ ගා ගන්න එහෙම නැත්තම් අපි දෙයක් රැගෙන යන්න අපි අවිඥානික යමුනේ. ඒ කියන්නේ අපි ශාක වලින් බහින්න. ඒ කියන්නේ අපි තුරු මුදුන් වලින් අපි විවට බැස්සට පස්සේ අපි අත් නිදහස් වෙන එකක්. අපේ මොළයේ පිටුපස කොටස් වර්ධනය වීම සහ ඒ සියලු රසායනික වෙනස් වීම එක මේ අපේ ආත්ම නිදහස් වුණාට පස්සේ අපි මේ දේවල් විවිධාකාර දේවල් අල්ලන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ
සමහරවිට අපි දැකලා තියෙන පොඩි ළමයි ශ්‍රී ලංකාවේදී අලක අතේ මොකක් හරි ස්ටික් එකක් කෝටුවක් තියෙනවා. එහෙම නැත්නම් එතකොට පොල්ලක් හරි මොකක් හරි දෙයක් සෙල්ලම් මුඩුවක් බැට් එකක් වගේ දෙයක් තියෙනවා. එතකොට එහෙම දෙයකට අපි යමු වෙන්නේ අර ඒ දේවල් නිසා. කියන්නේ අපි අවිඥානිකව අර දේවල් කරන්න යමු වෙන එක. එහෙම නැත්නම් අපිට මේ අත්නිදහස් වීමත් එක්ක අපි අත්වලින් සහ අලුත් දේවල් හිතන්න සහ අපි අලුත් දේවල් කරන්න යමු වෙන එක තමයි එතනක් තියෙන්නේ. එතකොට ආයිමත් ඒ දේ පැහැදිලිවම කියනවා නම් අපි මේ අපි ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, අපිත් එක්ක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ අර අපි දෙහි එහෙම නැත්නම් අපි යම් ගියාට පස්සේ අපි ඒ දේ රියලයිස් කරගන්න තියෙන අකමැත්ත. එහෙම නැත්නම් අපිට ඒ දේ යථාවක් විදියට බාර ගන්න බැරි වීම. එහෙම නැත්නම් අපි කියන මේ අවරෝධනය. අවරෝධනය කියන්නේ අතන අපිට දරා ගන්න බැරි දෙයක්. එහෙම නැත්නම් අපිට සවිඥානිකව ග්‍රහණය කරගන්න බැරි දෙයක්, කාංසාවක්. එහෙම නැත්නම් ලොකු ඇන්සයිටි එක බවට පත් වීම තමයි මේ බ්ලොකේඩ් එහෙම නැත්නම් අවරෝධනයත් එක්ක සිද්ධ වෙන්නේ. එතකොට අපි ඒ අවරෝධනය වෙච්ච දේ එහෙම නැත්නම් අපි හිතමුකෝ ඒ මියගිය පුද්ගලයාව අපි රැක ගන්න. එහෙම නැත්නම් ඒ දේහය ආරක්ෂා කරගන්න සම්පූර්ණයෙන් ප්‍රේරණය වෙන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි ගල් ටිකක් ගෙනල්ලා ටටක් ගාලා තියලා වහ ගන්නවා. එහෙම නැත්නම් අපි එකත් එක්ක අඬ අපි එහෙම අත වටේටම විසිකර කර විවිධ සත්තු එහෙම නැත්නම් මැස්ස වෙන්න පුළුවන්, පුංචි පුංචි සත්තු වෙන්න පුළුවන්, ඕන දෙයකින් අපි මේ දේ ආරක්ෂා කරගන්න. ඒතර මේ දේ බැරිම තැන තමයි අපි නියුරෝසිකව ප්‍රේරණය වෙලා අපි මේ දේ මොන හරි වහ ගන්න පුරුදු වෙනවා. මම කිව්වා මෙහෙම කවර් කරගන්න පුරුදු වෙන එක. එහෙම නැත්නම් අපි දෙයක් ආරක්ෂා කරගන්න පුරුදු වෙන එකම තමයි එතන තියෙන්නේ. ඒ වගේම තව දේවල් තියෙනවා. අර මං කියපු ප්‍රයිමේට්ලගෙන් අපි වෙනස් වෙන එක. ඒ කියන්නේ අනිත් ගස් වල ඉන්න වඳුරු රිලව් සහ බොනෝබෝලගෙන් ඒ වගේ කට්ටියක අපි වෙනස් වෙන එකක් තමයි අර කියන්නේ අපේ අත්නිදහස. ඒ කියන්නේ වඳුරන්ට සහ රිලවුන්ට වගේ පරණ ලෝකයේ වඳුර සහ ගස් උඩ තුරු මුදුන් වල ඉන්න වඳුරන්ට වඩා අපේ අත්නිදහස් වීම. එතකොට අපිට දේවල් සිතන්න සහ අපිට දේවල් කිරීමේ හැකියාව. එහෙම නැත්නම් මේ තියෙන මොලේ අපේ තියෙන එහෙම නැත්නම් අපේ මනසේ තියෙන විවිධාකාර අර යමු වීම. එහෙම නැත්නම් අපි දෙයක් කරන්න කොහොමද කියන එක අපිට තියෙන දේවල් අපි ටූල් පාවිච්චි කරන එක. ඒකට අපි දන්නවා බොනෝබෝල ගත්තොත් බොනෝබෝල්ස්ලා ටූල් පාවිච්චි කරනවා. ඒකට යාලා පුංචි පුංචි කෝටු අරගෙන වේයෝ එළියට ගන්න හදනවා. ඒකට ඒ වගේ දේවල් කරනවා. ඒකට අපිටත් මේ දේ සහජයෙන් වෙන දෙයක් තමයි මෙන්න මේ වටේ පිට තියෙන දෙයක් අරගෙන අපේ දේ කරගන්න. අපි දන්න අපි දැකලා තියෙන රිලව් උනත් එයාලා සමහරවිට බෙල්ලන් වගේ තලා ගන්න මේ ගලකින් තව ගලකින් එයාට ගහලා ඒ ඇතුළේ තියෙන මදේ කණ එක. එතකොට මේ වගේම තමයි අපි මේ සහජීව ප්‍රේරණය වෙන දෙයක් තමයි අපිට මේ අවශ්‍ය කරන වස්තුව. මොකද මේ දේහය කියන්නේ වස්තුවක්. එතකොට මේ දේහය ආරක්ෂා කරගන්න අපි විවිධාකාර ගල් ටිකක් ගෙනහැලා තියෙන එක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ පසු කාලීන අපි මේ දෘෂ්ටිවාදයත් එක්ක ඒ දේහය වලලන්න සහ ඊට පස්සේ පසු කාලීනව නැවත ඒ දේහය වලලා ආයෙ බෙදන්න විවිධාකාර විදිහට සංස්කෘතික සංකීර්ණයක් තියෙන මේ මැටි මුට්ටි වල බහා. එතකොට යාළගේ අලු බහලා තියෙන ඒවා. එතකොට යාළගේ අස්ති කොටස් වෙනම තැම්පත් කරන ඒවා. ඊට පස්සේ යාළගේ ස්කල් එක එහෙම නැත්නම් යාළගේ හිස් කබල් වෙනම වර්ණාලේපන කිරීම, වෙනස්කම් කිරීම විවිධාකාර විදිහකට ඒ වගේ සංස්කෘතික දේවල් කරන්න අපි පෙළඹිලා තියෙනවා. එතකොට ඒකත් එක්ක එන්නේ අර අපි ස්ත්‍රී ජනාවාස වලට වෙන එක සහ එහෙම නැත්නම් අපි ගුහාගත වීමත් එක්ක සිද්ධ වෙන දේවල්. ඒක අපි දන්නවා ගුහාගත වෙන්නේ අපේ තියෙන අපේ අර රෙප්ටිලියන් එහෙම නැත්නම් අපේ තියෙන අවිඥානිකව තියෙන ස්වභාවයක් එක ගුහාව ආරක්ෂිත වීමක්. එහෙම නැත්නම් ඒක අර ගෘහාශ්‍රිත එහෙම ගුහාව තමයි ගෘහයක් වෙන්නේ පසු කාලීනව. ඒකට මේ දේවල් එක්ක මොකද එකක් උණුසුම සහ අපිට මේ කවර් වෙන එක එහෙම නැත්නම් අපි කියන ආරක්ෂා වෙන එකම තමයි මේ ගුහාවකින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි ඇතුළත ආරක්ෂිතයි කියන එක. එහෙම නැත්නම් මේ ගුහාව සහ ගෘහය කියන එක පස්සේ කාලෙ සිද්ධ වෙන්නේ ඒ විදිහටම තමයි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ ජීවිතයේ තියෙන විවිධාකාර උපරිව්‍යුහාත්මක දේවල්. එහෙම නැත්නම් මේ විවිධාකාර සංකීර්ණයන්, එහෙම නැත්නම් විවිධාකාර සංස්කෘතික සංකීර්ණයන් වලට අපි යමු උනේ. එහෙම නැත්නම් අපි අදටත් අපි මිනි පෙට්ටියක් එහෙම නැත්නම් අපි කියන අර ඒක අපි තැම්පත් කරන අපි දාලා වහන එක එන්නේ අර අපේ තිබ්බ පරිණාමිකව තත්ත්වවලට. එහෙම නැත්නම් අපේ ඇන්සෙස්ටර්ලා භාවිතා කරපු ඒ අර එකම දේ තමයි. ඒ කියන්නේ අර අපි අදට මිනි පෙට්ටියක මිනියක් එහෙම නැත්නම් දේහයක් තැම්පත් කරන එක. ඒකට ඒක අපි පොළවේ තැම්පත් කරන එක. ඒ වගේම අර අපි මුල්ම කාලේ ගල් වලින් ටිකක් වහලා තියෙන එක. ඒ හැම දෙයක්ම මේ දේ අපි පරිණාමික සංස්කෘතික පරිණාමික තත්වයක් එක්ක එහෙම නැත්නම් අපි කියන කල්චරල් එවොලුෂන් එකක් එක්ක අපි ඉස්සරහට ආපු දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අපි දෘෂ්ටිවාදයන් විවිධාකාර විදිහට පරිහරණය කරනවා. එහෙම නැත්නම් ඒක හරියට දෘෂ්ටිවාදයක් කියන මම කියවර කලින් ලෙන්ස් එකක් වගේ. කියන්නේ ඒක අපි බලන දේ වෙනස්. එහෙම නැත්නම් අපි බලන ප්‍රමාණය එහෙම නැත්නම් ගැඹුර වෙනස් වෙනවා. අපි අපිට කියන්න බෑ නිකන් අර දෘෂ්ටි කෝණය කියන නිකන් අපි දාන කණ්ණාඩි වගේ. කියන්නේ අපි කළු පාට කණ්ණාඩියක් දැම්මොත් අපිට පේන දේ වෙනස්. හදු පාට දෙයක් දැම්මොත් අපි ඒ දේ දකින්න විදිහට අපිට වර්ණය වෙනස් වෙනවා. හැබැයි ඒක දෘෂ්ටිවාදයක් කියන අපි ඒ දෙයක් ගැඹුර එහෙම නැත්නම් හරය බලන විදිහක්. එහෙම නැත්නම් ඒක අපි පළවෙනි වතාවට වඩා මේ දෙවෙනි වතාවේ වෙනස් වීමක්දී සිද්ධ වෙන දේ. ඒකට මම මුල්ම වතාවේ කරපු වීඩියෝ එක වගේ නෙමෙයි දැන් දෙවෙනි එක. ඒකට මම කියන්නේ ඒක ප්‍රොග්‍රෙසිව් කියලා.
මම කියන්නේ යම් කිසි වෙනස් වීමකට අපි දෘෂ්ටිවාදාත්මක වෙනස් වෙලා තියෙනවා සහ අපි අර අවටින් ගත්ත අදහස. ඒකට මගේ යාළුවා වෙන්න පුළුවන්, මම දන්න කෙනා අය වෙන්න පුළුවන්, අපි ආදර කරන අය වෙන්න පුළුවන්. ඒ කවුරු හරි දීපු අදහස් ටිකක් එක දැන් මෙතන තියෙන දෘෂ්ටිවාදාත්මක වෙනස වෙනස්. ඒකට අපි දන්නවා පීනද්දි වෙන්න පුළුවන් ගස් නගිද්දි ඒකට විවිධ ටෙක්නික්ස් විදියට එහෙම නැත්නම් විවිධාකාර ප්‍රොග්‍රෙසිව් දේවල් එහෙම නැත්නම් ප්‍රගතිශීලී දෙයක් විදියට යමු වෙන්න තමයි මේ සංජානනත් එක්ක අපි යමු වෙලා තියෙනවා. ඒකට අපි මිනිස්සු විදියට අපි අනෙකුත් සතුන්ගෙන් වෙන් වෙලා මේ අපේ දේහයන් ආරක්ෂා කරගන්න එහෙම නැත්නම් අපි මිය ගියපු පුද්ගලයෙකුගේ දේහයක් රැක ගන්න අපි යමු වෙන එක දෙයක් තමයි. ඒ දේ ඒකට දැන් මේ මැස්සක් කෙලවෙන විදියටම අපි මේ දේ තියෙන දේවල් අපි එලව ගන්න අපි අවිඥානිකව යමු වෙනවා. එතකොට මොකද මම ආයිත් කියනවා නම් ඒ දේහය අපිට අතහැර ගන්න. එහෙම නැත්නම් අපි මේ දේහය රියලයිස් කරගන්න. එහෙම නැත්නම් අපි මේක යතක් විදියට පුද්ගලයා මිය කියලා අපිට සවිඥානිකව අපි ග්‍රහණය කරගන්න නොහැකි කියන්නේ. අපි කියන එකට අර ඉමෝෂනල් වීමක් එහෙම නැත්නම් අපි කියන අපි අධික සංවේදී තත්වයකදී අපිට හැම දෙයක් කරගන්න බෑ. මොකද ඒක තමයි අපේ ස්වභාවය. මොකද අපි කියන අපේ සංජානික ලෝකයක් එහෙම නැත්නම් අපේ විඥානීය තත්ත්ව සියල්ල ගොඩනගලා තියෙන යම් දේවල් එක්ක. එතකොට මේ දේවල් අවරෝධනය වෙද්දී අපි අර වැටෙන කාංශාව තමයි නියුරෝසික ප්‍රකාශ කරන්නේ. ඒකට විවිධාකාර දේවල් සමහරට පසු කාලිනව සයිකෝසික තත්ත්ව වෙන්නේ මේ වගේ දේවල්. ඒකට නියුරෝසියාව කියන්නේ පැහැදිලිව කියනවා නම් අපේ පෘථිවියේ අර හරේ තියෙන මැග්මා ටික එළියට රිලීස් වෙනවා වගේ. එහෙම නැත්නම් එළියට විදාරණය වෙනවා වගේ. කොහෙන් හරි තැනකින්. එතකොට මේ ගිනි කන්දක් නම් අන්නේ ගිනි කන්ද තමයි සංස්කෘතික සංකීර්ණයක් වෙන්නේ. ඒ කියන්නේ මිනියක් තියෙනවා. අපි මුලින් මේ දේ කලබල වෙලා අපි අඬලා කෑ ගහලා අපි මුල් මැස්සස්ටර්ලා විදිහට අපි මේ දේ වහන්න පුරුදු වුණා. හැබැයි පසු කාලීනව අපි දැනගත්තා මේ දෘෂ්ටිවාදය කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපිත් එක්ක ඉන්නවා අපේ ගෝත්‍රයේ. ඒකට ඒ ගෝත්‍රයේ වෙන කවුරු හරි මිය ගියා. ඒක අපිට එච්චර ලොකුවටම දැනෙන්න තිබුණත් එයාගේ හිටපු දරුවන්ට වෙන්න පුළුවන් එයාගේ ආශ්‍රිතයන් දැනුණා. ඒකට අපි දැක්කම එහෙම දෙයක්. ඒකට අපේ කවුරු හරි පසු කාලින මිය යද්දි අපි දන්නවා. ඒකට අපි අර නියුරෝසික පෙළවෙන්න අපිට ගාලේ අපි මේ දේහේ අපි කියන්නේ දෘෂ්ටිවාදයක් ගත්තා. මොකද කියන්නේ අතන සිද්ධ වෙච්ච දේ. කියන්නේ අපි අර කලින් දේහයක් මිය ගියට පස්සේ දේක යාලා වහගත්ත විදිහට ඒකට මුල්ම අවස්ථාවේ ඒකට අපි එකිනෙකා දෘෂ්ටිවාදයක් ගන්න. එහෙම නැත්නම් අපි දේ සංජානනය කරගත්තා. ඒකට අපි දෙවෙනි වතාවට අපේ ගෝත්‍රයෙන් මිනිස්සෙක් මරණට පස්සේ අපි අර කලබල වෙලා එතන රැඳෙන්නේ නැතුව අපි මේ දේ සම්පත් කරන්න අපි පුරුදු වුණා ආරක්ෂිත තැනකින් මේ දේහේ ගෙහලා. නෝඩ ඒක තමයි දෘෂ්ටිවාදාත්මක අපේ ජීවිතේ මේ උපරිව්‍යුහයට බලපාන වෙනස් වීම. එහෙම නැත්නම් අපි සංජානනය කරගන්න දේවල් දෘෂ්ටිවාදාත්මකව අපේ උපරිව්‍යුහාත්මක ජීවිතේ මේ සිදුවන විවිධාකාර වෙනස් වීම සහ ඒ පැවැත්මට අපි යොමු වෙන දෙක නම් මේ පදනම තුල ඒකනස්සේ සම්පූර්ණ පරිසර පද්ධතිය තුල අපි ජීවත් වෙන ස්වභාවය තමයි කොට මේ උපරිව්‍යුහත් එක්ක සම්බන්ධ. ඒකට අපි දන්නා මේ සුසාන චාරිත්‍ර කියන්නේ විශේෂ දෙයක් අදටත් පවතින. ඒකට අප අදටත් දකින්න දේවල් තමයි මේ අර මිනි පෙට්ටියකින් වහන එක. ඒකට වෙනසක් වෙලා නැහැ. ඒකට මහා විදියකට ඒකට පුරාතනයේ ගල් වලින් හරි වැහුවා. එහෙම නැත්නම් නිකම්ම භූමි දානය කිරීමක් සිද්ධ වුණා. ඒකට ඒ දෙයම තමයි පරිණාමික මේ සංස්කෘතික පරිණාමයක් ඔස්සේ අපිට අද ඇවිල්ලා අපි මේ මිනි පෙට්ටියක් එක්ක මෙහෙම කරලා අපි විවිධාකාර භාෂාවේ දියුණුවත් එක්ක අපි අද වෙද්දී විවිධාකාර සංස්කෘතික දේවල් එහෙම නැත්නම් අපි පරිකල්පිත ලෝක සහ අපි චින්තනමය හදාගත්ත දේවල් එහෙම නැත්නම් අපි යොමු වෙච්ච විවිධාකාර දේවල් තියෙනවා. ඒකට අපි ගැන කතා කරමු. ඒ කියන්නේ අර ඇන්සෙස්ටර් මයින්ඩ් කියන මගේ ඊළඟ පරිශ්‍රණය එහෙම නැත්නම් අපි කොහොමද මේ පුරාතන මිනිස්සුන්ගේ ජීවිතේ පැවැත්ත තිබ්බේ කියලා. එහෙම නැත්නම් එයාලා හිටපු විදිය එයාලගේ මනස කොහොමද? ඒක අපි දන්නවා එයාලා මහා කාලයක් ජීවත් වෙච්ච අය නෙමෙයි. ඒකට අවුරුදු 30ක් 35ක් 40ක් වගේ ජීවත් වෙච්ච අය. ඒකට නිතරම රිස්ක් එකක එහෙම නැත්නම් නිතරම බයක හිටපු අය. ඒකට අපි වගේ ගෘහයක් ඇතුළට වෙලා ලයිට් දාගෙන ගේට් වලින් වට කරගෙන හිටපු අය නෙමෙයි. එතකොට එයාලා එලි මහනේ හිටපු අය. එතකොට විවිධාකාර විලෝපික බලපෑමක් එයාලගේ මනසේ තිබ්බ තත්ත්වයන් කොහොමද? එතකොට මේ බය වීම ඊට පස්සේ නින්දා අඩු වීම සහ පසු කාලීනව විවිධාකාර කියන්නේ එයාලා නිතරම අනතුරු වලට ලක් වීම. එතකොට මේ දෙත් එක්ක එයාලා කොහොමද මේ මනසේ තිබ්බ ස්වභාවය අපිට වඩා වෙනස්. එතකොට අපිට වඩා එයාලට හිතන්න තිබ්බ කාලය අඩුයි. මොකද ඒ තිබ්බ මොලේ රසායනික වෙනස් වීම උදාහරණ විදිහට බය එහෙම නැත්නම් එයාලට වෙන අනතුරු ඒ වගේ දේවල් එක්ක සිද්ධ වෙන දේවල් එක්ක ඉතින් අපි මේ දේවල් ගැන කතා කරන්න ඕන ඉස්සරහට. එහෙනම් අපි ඉස්සරහ වීඩියෝ එකකින් හම්බෙමු අනිවාර්යයෙන්ම.